ආසිරි ශල්්‍ය රෝහල විසින් තමයි මේ අනුග්‍රහයෙන් යුතුව මේ වටිනා මිනිත්තු කිහිපය ඔබට ගෙන එන්නේ වෛද්‍ය සාකච්ඡාවත් එක්ක. අප අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ටිකක් විශේෂ මාතෘකාවක්. මොකද බෝවන රෝග තියෙන කාලෙක බෝ නොවන රෝග ටිකක් වැඩිපුර එන කාලෙක ඒ අතරනුත් ප්‍රධානම තැනක් හෘද රෝගවලට හිමි වෙන කාලෙක අපේ ජීවන පැවැත්ම අපි හෘද රෝගියෙක් නම් එතනින් පස්සේ අපි මොකක්ද කරන්න ඕන කියන සම්බන්ධයෙන් කතා කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔබට මේක වැදගත් වේවි. ඒකේ ආහාර රටාව හෝ වෙන්න පුළුවන්, චර්යා රටාව වෙන්න පුළුවන්, ජීවන චක්‍රය වෙන්න පුළුවන්, ප්‍රතිකාර වෙන්න පුළුවන්, ප්‍රතිවේද වෙන්න පුළුවන්. මේ සියලු දේවල් අපි කතා කරන්න සූදානම්. ආසිරි ශල්්‍ය රෝහලේ අනුග්‍රහයෙන් ගෙනෙන මේ පුංචි වෙලාව තුළ අද අපිත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ වෛද්‍ය නදීජා සෙනවිරත්න. ආයුබෝවන් සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. දැන් අපි හිතමුකෝ මේ හෘද රෝගී අපි හෘද රෝගී පිළිබඳ හැම වෙලෙම කතා කරනවා. ඔවුන්ට හෘද රෝගය වැළඳෙන්නේ කොහොමද කියලා කතා කරනවා. මොන වගේ ආකාරයේ සිම්ප්ටම්ස් එන්නේ කියලා අපි කතා කරනවා. හැබැයි හෘද රෝගියෙක් වෙලා නැවත අවස්ථාවක මේ හෘදයාබාධයක් ඇති නොවෙන්න තැනට වැඩ කටයුතු කරන එක ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ප්‍රථමයෙන්ම හෘද රෝගය කියන්නේ මොකක්ද කියන එක අපි නිකන් කෙටි පැහැදිලි කිරීමක් කරගෙන මොකක්ද මේ හෘද රෝගය කියලා කියන්නේ? හෘද රෝගය කිව්වොත් ඒකට ගොඩාක් රෝග ඇතුල් වෙන්න පුළුවන්. මොකද හෘද රෝග කියන්නේ හෘදය හා සම්බන්ධ රෝග. නමුත් ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ සහ බහුලවම අපි දකින්නේ, බහුලවම අපි දන්නේ හෘද ආබාධ කියන එක. ඒ කියන්නේ හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල ඇතිවන අවහිරතාවයක් නිසා හෘද මාංශ පේශිය මිය යෑමක් සිදු වෙනවා. ඒක රෝගියාට දැනෙන්නේ පපුවේ වේදනාවක් විදිහට. සමහර අය 10% ප්‍රමාණයක් හෘදයාබාධයකින් මැරෙන්න පුළුවන්. නමුත් දැන් අද කාලේ බොහෝ විට හෘදයාබාධ හැදුනට මිය යන්නේ නැහැ. බොහෝ දෙනා ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ අපි හඳුන්වනවා හෘද රෝගීන් කියලා. දැන් අපි හෘදයාබාධය මුලින්ම හැදුනට පස්සේ ඊට පස්සේ වෛද්‍ය උපදෙස් අරගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ශල්්‍ය කර්මයක් කරලා හරි. දැන් මට මේක හොඳයි කියලා සමහර අය හිතන්න පුළුවන්. දැන් අපි ජීවන චක්‍රය ගැන කතා කරන්නේ. හෘද රෝගියෙක් මොන තරම් පරිස්සම් විය යුතුද? ඒ කියන්නේ මෙහිමයි, එකපාරක් හෘද රෝගයක් හැදිලා ඒකට ප්‍රතිකාර ගත්තා කියලා, ඒ කියන්නේ ප්‍රතිකාර ක්‍රම විදි ගත්තොත් ඖෂධ දෙන එක වෙන්න පුළුවන්, ඒ කියන්නේ බෙහෙත් බොන එක. එහෙම නැත්නම් ස්ටෙන්ට් ප්‍රතිකර්මය වෙන්න පුළුවන්, ඒ කියන්නේ අවහිරතාවය සුද්ධ කරලා එතෙන්ට ස්ටෙන්ට් එකක් දාපු එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයිපාස් සැත්කම කරා වෙන්න පුළුවන්. ඒ මොන යම් විදිහක ප්‍රතිකර්මයක් කරත් ඔබට නැවතත් හෘදයාබාධයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔබ වෙනත් පුද්ගලයෙක් විදිහටම නැවත වාරයක් හෘදයාබාධයක් ඇතිවීමෙන් වැළකෙන විදිහට ඒ ක්‍රියාදාමයන් අනුගමනය කළ යුතුයි. ඒකට ප්‍රධානම එක තමයි ඔබට નિયમિત ඖෂධ පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඔබේ ජීවන රටාව වෙනස් කරගන්නත් ඕනේ. සෙකන්ඩ් ඇටැක් එක තර්ඩ් ඇටැක් එක කියලා අපි හඳුන්වනවා සමහර වෙලාවට. කෙනෙක් කියන්න පුළුවන් මේ සෙකන්ඩ් ඇටැක් එක තර්ඩ් ඇටැක් එක කියන්නේ පළවෙනි අවස්ථාවේ ඇතිවෙච්ච තැනම නැවතත් මේක ඇතිවීමක් කියලා. එහෙම දෙයක්ද ඒකෙන් හඳුන්වන්නේ? එහෙම නැත්නම් මේක වෙනස් විදිහේ දෙයක්ද? මුලින් ඇතිවෙච්ච තැනම බ්ලොක් එකක් ඇති වෙලා දෙවෙනි ඇටැක් එක එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කිරීටක ධමනි කිව්වහම ප්‍රධාන වශයෙන් කිරීටක ධමනි දෙකක් තියෙනවා. වම් හා දකුණු. එතකොට ඒ වම් හා දකුණු කිරීටක ධමනි ඊට පස්සේ ගොඩාක් අතු ශාඛාවල් වලට බෙදෙනවා. එතකොට වෙනත් තැනක බොහෝ විට බ්ලොක් එකක් ඇති වෙන්න පුළුවන්. මොකද එක තැනකට අපි ස්ටෙන්ට් එකක් දැම්මා කියලා වෙනත් තැනක ඇති වෙන හෘදයාබාධයක් බ්ලොක් එකක් නැති වෙන්නේ නැහැ. ඒතර අපි වෙනත් තැනක ඇති වෙන බ්ලොක් එකක් කියන්නේ කිරීටක ධමනි වෙනත් තැනක කිරීටක ධමනික ඇති වෙන බ්ලොක් එකක් වළක්ව ගන්න නම් අපි හරියට බෙහෙත් බොන්න ඕනේ. નિયમિત විදිහට මේ කෑම රටාව වෙනස් කරගන්න ඕනේ. ව්‍යායාමයේ දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට නැවතත් ඒ ඉස්සෙල්ලා ඇති වෙච්ච තැනම හෝ වෙනත් තැනක අවහිරතාවයක් නිසා නැවතත් හෘදයාබාධයක් ඇතිවිය හැකියි. අපි ආසිරි ශල්්‍ය රෝහලෙන්ම කලින්ම කතා කරා කලින් දවසකත් මේ හෘදයාබාධ ඇති වෙන්න හේතු මොනවාද කියලා. දැන් හෘදයාබාධයක් තියෙන කෙනෙක් සම්බන්ධව අපි මේ කතා කරන්නේ. හෘදයාබාධයක් වෙලා බයිපාස් එකක් කරලා සත්කමක් කරලා දැන් ඉන්න කෙනෙක්ගේ ආහාර රටාව මතක් කරපු නිසා මොන වගේ ආහාර රටාවක්ද පිළිපැදිය යුත්තේ? සමහර අය කියනවා නෑ තෙල් ಜಾති කන්න එපා. මේ ටික මෙහෙම තියන්න ෂුගර් ලෙවල් එක අඩුවෙන් තියාගන්න. එහෙම සමාජයේ කටකතාවක් කියන මෙන්න මෙහෙම හැසිරෙන්න කියලා. ඇත්ත කතාව මොකක්ද ආහාර රටාව ගැන? ආහාර රටාව ගැන කියනකොට ඒක එක් එක් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ මොකද සමහර අයට හෘදයාබාධ වලට අමතරව වෙනත් රෝග ආබාධත් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හෘදයාබාධ වලට අමතරව දියවැඩියාව තියෙන්න පුළුවන්.
එතකොට ඒ වගේ කෙනෙක්ගේ ගන්න ඕනේ කෑම විදිහ වෙනස් දියවැඩියාව නැති කෙනෙකුට වඩා. ඒක නිසා අර පොදුවේ කියනවට වඩා එක එක අයට ගන්න ඕනේ ආහාර විදිහ වෙනස්. එතකොට හැමතිස්සෙම ඒකයි වැදගත් වෙන්නේ. හැමතිස්සෙම පොදුවේ එක එකයි කියන දේවල් පිළිපැද්දට කමක් නැහැ. නමුත් තමන් ගැන අදාළ වෛද්‍යවරයා එක කතා බහ කරලා තමයි එහෙම නැත්නම් අද ඉන්නෝ පෝෂණ වේදී වෛද්‍යවරු. එතකොට ඒ වගේ වෛද්‍යවරයෙක් එක්ක කතා බහ කරලා තමයි තමන්ට අවශ්‍ය කෑම විදිහ හදා ගන්න ඕනේ. පොදුවේ දල වශයෙන් කිව්වොත් අපි කියනවා තෙල් කන්න හොඳ නෑ ඒක ඇත්ත. නමුත් ඒකෙන් අදහස් කරන්නේ තෙල් කන්නම එපා කියන එක නෙමෙයි. ඒ වගේම දැන් අපි හිතමු බොහෝ විට අධික රුධිර පීඩන නැත්නම් high blood pressure දිනනවා නම් ලුණු කන එක පුළුවන් තරම් අපි අඩු කරන්න ඕනේ. එතකොට ඒකයි මම කියන්නේ එක එක අයට එක එක විදිහයි. ඒක නිසා තමන්ගේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. ඒ අනුව තමයි තමන්ට අවශ්‍ය විදිහට තමයි තමන්ගේ ආහාර රටාව හදාගන්න ඕනේ. අද අපි කතා කරන්නේ හෘදයාබාධයකින් පෙළෙන කෙනෙක් ගැන. ඒ මොන වගේ දේවල්ද කරන්න ඕනේ, මොන වගේ චර්යා රටාවල්ද නිත වෙන්න ඕනේ කියලා. අපිට වෙළඳ විරාමයක් ලබා ගන්න පුළුවන්. වෙළඳ විරාමයක් කරගෙන ඉක්මනට එමු. හරි අපි හෘදයාබාධ පිළිබඳව කතා කර ඉන්නකොට කෙනෙක්ට ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන්. තව ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කෙනෙක්ට මේ හෘදයාබාධයක් ඇතිවුණාට පස්සේ බර වැඩ කරන්න එපා කියන වෛද්‍යතුමනි. ඒක සමාජයේ කතිකාවතත් උදැල්ලක් කරන් ගිහිල්ලා ගොවිතැනක් කරන්න එපා කියලා කියනවා. පෝච්චියක් උස්සගෙන යන්න එපා කියලා කියනවා. බර වැඩක නියැලෙන්න එපා කියනවා. කඩේට ගිහිල්ලා ග්‍රොසරි shopping වලට යන්න එපා කියලා කියනවා. ඒක ඇත්තද? එහෙම නැත්නම් මේක මේ මිත්‍යා මොකක් හරි පතුරන කතාවක්ද? ඒක ඇත්ත කියන්නත් බැහැ වැරදි කියන්නත් බැහැ. ඒ කියන්නේ මෙහිමයි. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. එක එක පුද්ගලයාට ඒක වෙනස් වෙනවා. මොකද හෘදයාබාධයක් හැදුනට පස්සේ හෘදයේ ක්‍රියාකාරීත්වය කියලා අපි හෘදයේ ක්‍රියාකාරීත්වය මනින මිම්මක් තියෙනවා. ඒක තමයි left ventricular function නැත්නම් වම් කෝෂිකාවේ ක්‍රියාකාරීත්වය. ඒක ප්‍රතිශතයක් වශයෙන් කියන්නේ. සාමාන්‍ය කෙනෙක්ගේ 60%ක් තමයි තියෙන්න ඕනේ. එතකොට බොහෝ විට හෘදයාබාධයක් හැදුනට පස්සේ මේ වම් කෝෂිකාවේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒක ගොඩක් අඩු වුණොත් ඒ කියන්නේ සමහර අයගේ 30% 120 වගේ ප්‍රමාණවලට උනත් අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු වුණොත් ඒ වගේ අයට ලොකු බර වැඩ කරන එක අමාරුයි. ඒ කියන්නේ කරන්න හොඳ නෑ කියනකොට ඒගොල්ලෝ කරාම ඒගොල්ලෝ හති වැටෙනවා. එතකොට ඒගොල්ලෝ වගේ අය බර වැඩ කරනවා නම් හිමින් තමයි ඒක පටන් ගන්න ඕනේ. එක පාටම ගිහිල්ලා ලොකු බර වැඩක් කරන්න හොඳ නැහැ. නමුත් සමහර අයගේ નિયમિત වේලාවට අවශ්‍ය ප්‍රතිකාර ටික ලැබුණොත් ඒ වම් කෝෂිකාවේ left ventricular ejection fraction එක අඩු වෙන්නේ නැහැ. 60%ෙම තියෙනවා ප්‍රතිකාර වලින් පස්සේ. එතකොට ඒ වගේ කෙනෙක් හෘදයාබාධයක් ඇති වෙලා මාසයක් වගේ යනකොට ටික ටික සාමාන්‍ය යථා තත්වයට එන්න පුළුවන්. ඒකයි මම කියන්නේ දැන් සමහර දේවල් හැමෝටම එක හා සමානව ගැලපෙන්නේ නැහැ. ඒක තමන්ගේ හෘදයේ ක්‍රියාකාරීත්වය මත තමයි ඊට පස්සේ බර වැඩ කරන්න පටන් කරන්න පුළුවන්ද බැරිද කරන්න පුළුවන් නම් කවදද ඒක පටන් ගන්න ඒ ඔක්කොම තීරණය වන්නේ හෘදයේ ක්‍රියාකාරීත්වය මත. ඒක අපි එකෝ කාඩියෝග්‍රෑම් කියන පරීක්ෂණයෙන් කරනවා. ඒ කියන්නේ හෘද ස්කෑන් එක. ඒකෙන් තමයි හෘදයේ ක්‍රියාකාරීත්වය කොච්චරද කියලා තීරණය කරන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් වෛද්‍යමිය මේ හෘදයාබාධයක් ඇති වෙච්ච කෙනෙක්ට නිින්ද කොච්චර වැදගත්ද? වතුර බොන එකේ කොච්චර වැදගත්භාවයක් තියෙනවද කියලා. සමහර අයට නිින්ද නොමැතිකම නිසාම සමහර තැන්වලදී ගොඩාක් මහන්සි වීම ඇති වෙනවා. නිින්ද සහ ජලය පානය කොයිතරම් වැදගත්ද හෘදය රෝගියෙක්ට? නිින්ද කියන එක සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය දෙයක්. හැම දවසකටම පැය 6ක නිින්දක් ලැබෙන එක ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒතකොට හෘදයාබාධ තියෙන අයටත් ඒක සාමාන්‍ය කෙනෙකුටත් වඩා ඒ කියන්නේ පැය 6ක නිින්ද දවසකට පැය 6ක නිින්ද ඉතාමත් අත්‍යවශ්‍යයි. මොකද දැන් හෘදය කියන්නේ අපි ඉපදිච්ච දවසේ සිට අපි මැරෙන දවස වෙනකම්ම දිගටම වැඩ කරන එක. එතකොට නිදාගෙන ඉන්නකොට අර හෘදයට තියෙන වැඩ ප්‍රමාණය
අඩුයි. මොකද අපි ගොඩක් ඉන්ද්‍රයන් ලොකු වෙන කාර්යයක් කරන්නේ නැහැනේ. නමුත් අපි එහෙම නැතුව ඇහැරලා ඉන්නකොට ඒ අනිත් ඉන්ද්‍රයන්ුත් අපි වැඩ කරනකොට අර හෘදයට කරන්න තියෙන වැඩ ප්‍රමාණය තවත් වැඩි. ඒක නිසා දැන් හෘදය ආබාධය කියන්නේ හෘදය ලෙඩ වෙලානේ. හෘද ආබාධයක් හැදිච්ච කෙනෙක්නේ. ඒකට ඒ වගේ කෙනෙකුට පැය 6ක නිින්ද අත්‍යවශ්‍යයි. ඒ වගේම ජලය පානය, ජලය කියන්නේත් අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒක හැමෝම කියන්නේ හෘදයාබාධයක් හැදිච්ච කෙනෙක් කියලා නෙමෙයි හැම කෙනෙකුටම ජලය අවශ්‍යයි. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ හෘදේ ක්‍රියාකාරීත්වය ගොඩාක් අඩු අයට. ඒ කියන්නේ අපි හිතමු ඉජෙක්ෂන් ෆ්‍රැක්ෂන් කියන එක 20 හෝ ඊට වගේ 20 30 වගේ ගොඩාක් අඩු වෙලාවට තියන අයට අපි සමහර වෙලාවට කියනවා ඕනවට වඩා වතුර බොන්න එපා කියනවා. එතකොට ඒකත් මම කියන්නේ දැන් වතුර බොන ප්‍රමාණය ඒ ඔක්කොම අර එක රෝගියාගෙන් තවත් රෝගියෙකුට වෙනස් වෙනවා. ඒක තමයි අපි හැමතිස්සෙම තමන්ගේ වෛද්‍යවරයා හමු වෙලා තමයි මේ දේවල් හරියටම නිගමනය කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් එක ඇටැක් එකක් ඇවිල්ලා බයිපාස් එකක් කරලා ගෙදර ඉන්න කෙනෙක් කොයිතරම් දුරට සැලකිලිමත් විය යුතුද තමාගේ පරීක්ෂණ ගැන. එහෙම ඇටැක් එකක් ඇවිල්ලා එහෙම සැත්කමක් කරපු කෙනෙක් තවත් පරීක්ෂණයකට යා යුතුද නැතිද? එහෙම නැත්නම් ඔබතුමිය කිව්වාගේ වෛද්‍යවරයා හමු වීම කොයිතරම් වැදගත්ද කියන කාරණේ කතා කරමු. වෛද්‍යවරයා හමු වීම නම් ඉතාමත් වැදගත්. මොකද බොහෝ අය බොහෝ රෝගීන් කරන දෙයක් තමයි මොකක් හෘදයාබාධයක් හැදිලා එක්ක බයිපාස් කරලා නැත්නම් ස්ටෙන්ට් දැම්මට පස්සේ වෛද්‍යවරයෙක් නියම කරන්නේ බෙහෙත් වට්ටෝරු දිගටම ෆාමසි වලින් අරගෙන බොනවා. ඒක හරියන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා දැන් අර හෘදේ ක්‍රියාකාරීත්වය අපි මනින මිම්මක් තියෙනවානේ. මේ එකෝකාඩියෝග්‍රෑම් එකෙන්. එතකොට අපි හිතමු හෘදේ ක්‍රියාකාරීත්වය දුර්වල අයගේ නැවතත් ඒ එකෝකාඩියෝග්‍රෑම් එක කරන්න ඕනේ. කරලා බලන්න ඕනේ මෙයාගේ හෘදේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවද? එහෙම වැඩි වෙන්නේ නැත්නම් අපි යාට දෙන බෙහෙත් වර්ග වෙනස් කරන්න ඕනේ. මොකද ඒ හෘදේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න බෙහෙත් තියෙනවා. එතකොට ඒවා අපි බල වෙනස් කරන්න ඕනේ. ඒ වගේම අනිත් පරීක්ෂණ කරන එකත් ඉතා වැදගත්. බෙහෙත් වලත් අතුරු ආබාධ තියෙනවා. ඒ වයින් එන ප්‍රශ්න තියෙනවා. එතකොට අපි ඒ දේවල් ඔය ෆුල් බ්ලඩ් කවුන්ට් එක, කොලෙස්ටරෝල් ප්‍රමාණය මාස 6කට සැරයක් වගේ බලන්න ඕනේ. බලලා ඒ අනුව අපි බෙහෙත් වෙනස් කරන්න ඕනේ. හැමදාම එකම බෙහෙත් තුණ්ඩුව බොන එක නිවැරදි නැහැ. ඒක එක පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව කාලය අනුව නියම කරන බෙහෙත් වෙනස් වෙනවා. ඒකට අනිවාර්යෙන් මාස 3කට මාස 6කට සැරයක් තමන්ගේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. තමන්ගේ රිපෝට්ස් අරන් ගිහිල්ලා හමු වෙලා අවශ්‍ය විදිහට බෙහෙත් වෙනස් කර ගන්න ඕනේ. ඔව්. අද අපි කතා කරේ මේ ආසිරි ශල්‍ය රෝහලෙන් මේ විදිහට කතා කරේ හෘදයාබාධ පිළිබඳව. අවසාන වශයෙන් වෛද්‍යතුමී ඉක්මනින් පැහැදිලි කරලා දෙමු. හෘද රෝගයක් තියෙන කෙනෙක්, හෘදයාබාධයක් තියෙන කෙනෙක්ගේ අසල ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් දේ මොකක්ද? කෙටියෙන් අපි වැසුමු. ඇත්තටම හෘදයාබාධයක් වැළඳිච්ච කෙනෙක් බොහෝ විට මානසිකව වැටෙනවා. එතකොට ඒ වගේ රෝගියෙක් ළඟින් ඉන්න කෙනෙකුට කරන්න තියෙන එක දෙයක් තමයි එයාට ශක්තියක් වෙන එක. ඒ කියන්නේ හැමතිස්සෙම කතා කරන්න ඕනේ. ඕනේ තරම් හෘදයාබාධ ඇති වෙච්ච අය ඉන්නවා. එයා මානසිකව වැටිලා ඉන්නවා නම් එයාව ආපහු යථා තත්ත්වයට ගන්න ඕනේ. ඒ වගේම තව ඉතාමත් වැදගත් දේ තමයි එයා හරියට එයාට නියම කරන ඖෂධ ගන්නවද කියලා බලන්න ඕනේ. මොකද ඖෂධ ගත්තේ නැත්නම් දාපු ස්ටෙන්ට් එකක් බ්ලොක් වෙන්න පුළුවන්. බයිපාස් කරපු එකක් බ්ලොක් වෙන්න පුළුවන්. ආයෙ යාට හෘදයාබාධයක් හැදෙන්න පුළුවන්. ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඉතින් ඔබත් මේ කියන දේවල් පිළිපදින්න ළඟ ඉන්න කෙනෙක් නම් ඒ ගැන ආරක්ෂා වෙන්න. අද අපි ආසිරි ශල්‍ය රෝහල විසින් මේ අනුග්‍රහයෙන් ගෙනාපු කතන්දරය ඔබට පැහැදිලි ඇති. ඔබත් ප්‍රේක්ෂකෙක් විදියට ඔබටත් මේ වගේ අත්දැකීම් ඇති. අද අපිත් එක්ක කතා කරපු වෛද්‍යතුමිය වෛද්‍ය නදීජා සෙනවිරත්න මහත්මිය බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි අද දවසක හම්බෙමු. අපිට කෙටි විරාමයක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ආසිරි ශල්‍ය රෝහලේ දුරකථන අංකය ඔබට කතා කරන්න පුළුවන් 076යි 69යි 24යි 480 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. අර වෛද්‍යතුමිය පැවසුවා වගේම හෘද රෝග පිළිබඳව මොන හරි පරීක්ෂණ කරන්න පුළුවන් නම් සුදුසුම තැන තමයි ආසිරි ශල්‍ය රෝහල කියලා කියන්නේ. ඉතින් ඔබටත් ආරාධනා කරනවා. ඔබටත් යම් කිසි දෙයක් කරගන්න පුළුවන් නම් හොඳ සේවාවක් සුදුශීලී සේවාවක් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. නුගසෙව නිවර නෑ. අපි කෙටි විරාමයක් කරන් යලිත් හමු වෙමු.